මගේ නම අරවින්ද. මං අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ මගේ ජීවිතේ සාමාන්‍ය කතාවක් නෙවෙයි. මගේ චිත්ත ශක්තිය, මගේ ධෛර්යය, මගේ නිින්ද පවා සදාකාලිකව වෙනස් කරපු අමුතු අත්දැකීමක්. වසර ගානකට පස්සේ ඒ රාත්‍රිය මතක් වෙද්දී මගේ ශරීරය නිකම්ම හීතල වෙලා යනවා. මේ හැම දෙයක්ම සිද්ධ වුණේ මං විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ. මං විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා අවුරුද්දකට විතර පස්සේ අපේ යාළුවෝ කට්ටියක් ට්‍රිප් එකක් සූදානම් කරගෙන තිබුණා. ඒ ට්‍රිප් එක අපි යන්න හිතාගෙන හිටියේ නුවර පළාතේ. නුවර පළාතේ කන්දක් මුදුනේ වෙනම වෙන් කරපු විශාල බංගලාවක තමයි අපි නවාතැන් ගන්න තීරණය කරගෙන හිටියේ. මමත් මගේ යාළුවොත් මේ ගමනට සහභාගී වුණා. අපි නවාතැන් ගත්තේ ඔය කියන නුවර පළාතේ තිබිච්ච පරණ බංගලාවක. මේ බංගලාවට යන්න තිබුණේ ගොඩාක් පටු වංගු සහිත පාරක. ඒ විදියට අපි මේ කියන පරණ බංගලාවට ළඟා වුණා. ඉස්සර සල්ලි තියෙන තන කුවරයෙකුට මේ බංගලාව අයිති වෙලා තිබුණත් පහු කාලීනව ඒක මිලදී ගත්ත අය මේක තානායමක් බවට පත් කරලා තිබුණා. මේ තානායම බලාගන්න එකම එක දෙමළ මිනිහෙක් හිටියා. එයාගේ නම සුන්දරලිංගම්. කොහොම වුණත් අපේ කොල්ලෝ සෙට් එකයි අපි ඇවිල්ලා මේ පරණ බංගලාවට මිදුලට බහිනවත් එක්කම මට මහා අමුත්තක් දැනුණා. මුළු වටපිටාවෙම තිබුණේ විශාල වනාන්තරයක් මහා පාළුවකුත් විතරයි. පැරණි මාලිකාවක් වගේ පෙනිච්ච මේ ගොඩනැගිල්ලේ විශාල කල්කණුත් ඒ මත පැතිරිච්ච අඳුරත් හරියට මේ බංගලාව කිලගන්න සූදානම් වෙනවා වගේ තමයි හැන්දෑවේ අපිට දැනුනේ. මම පළවෙනි වතාවට මේ පරණ ගොඩනැගිල්ල දැක්කට පස්සේ මගේ හිතේ ලොකු බයක් ඇති වුණා. අනික මේ බංගලාවේ වටපිටාවේ වෙන කිසිම ගොඩනැගිල්ලක් තිබුණේ නැහැ. ඒ නිසාම වටපිටාවේ පැතිරිලා තිබුණේ හරියට සුසාන භූමියක වගේ අමුතු පාළුවක්. කරුවල වැටීගෙන රැ වෙනකොට ගොඩනැගිල්ලේ ස්වභාවය ගොඩාක් වෙනස් වුණා. සීතල හුළඟක් හමාගෙන යද්දී මේ පරණ මාලිකාව වගේ බංගලාවේ තිබිච්ච දොරවල් අමුතු සද්දයකට කිරිකිරි ගෑවා. ඒ ඇහෙන සද්දපත් ඔක්කොම එකතු වෙලා අපිට දැනුනේ හරියට කොරිඩෝ එකේ කවුරු හරි ඇවිදිනවා වගේ. සමහර වෙලාවට ජනෙල් වලට කවුරු හරි තට්ටු කරනවා වගේ අද්භූත ශබ්ද අපිට ඇහුණා. මුලින් මේ සද්දවලට අපේ කොල්ලෝ සෙට් එකේ කීප දෙනෙක් බය වුණා. ඒත් මේ පැරණි ගොඩනැගිල්ලේ ස්වභාවය නිසා මේ පැරණි ගොඩනැගිල්ලේ තියෙන දොරවල් ජනෙල් වල පරණ ගතිය නිසා මේ වගේ සද්දපත් ඇහෙනවා කියලා අපි කවුරුත් අපේ හිතේ පය නැති කරගත්තා. මේ පරණ බංගලාව අපේ නවාතැන විදියට තෝරගන්නත් එක විශේෂ හේතුවක් තිබුණා. අපි දවස් 3ක් විතර මේ පළාතේ නතර වෙලා විවිධ තැන්වල යන්න යෝජනා කරගෙන හිටපු නිසා මේ වගේ අඩු මුදලකට වෙන කොහේවත් අපිට නවාතැනක් හොයාගන්න බැරි වුණා. කොහොම හරි ඇහෙන සද්දපත් හුළඟින්ද ඇහෙනව කියලා අපි හිත හදාගත්තත් මේ බිල්ඩින් එකේ එක පැත්තක හුළඟ නැති වෙලාවටත් අමුතු සත්‍යයක් ඇහුණා. ඒ සත්‍ය ගැන මගේ හිතේ තිබුණු අමුතු කුතුහලයක්. ඒන සත්‍ය මොකක්ද කියලා බලන්න හිතාගෙන ඈතට විහිදිලා තිබිච්ච කොරිඩෝ එකේ එමින් සීරුවේ මං ඇවිදගෙන ගියා. ඒ කිට්ටුවට ලං වෙද්දී ඒ සත්‍ය සම්පූර්ණයෙන්ම නතර වෙලා තිබුණා. මං නිකමට වගේ වටපිටාව බැලුවා.
ඒත් කිසිම අමුත්තක් විශේෂ දෙයක් මට පෙනුනේ නැහැ. මං නිකමට අනික් පැත්ත හැරෙද්දී ඒ පැත්තේ තිබුණ එක කාමරයක්. ඒ කාමරේ තොරේ කාමර අංක 12 විදියට සටහන් කරලා තිබ්බා. තවත් ටික වෙලාවක් නිහඬව කන් දීගෙන හිටපු මම ආපහු යාළුවෝ ඉන්න පැත්තට ඇවිදගෙන ගියා. එදා හැන්දෑවේ 7:00 විතර මේ නවාතැන් පැලේ අපි කෑම ගත්තා. අපි කෑම කන ගමන් කතා කරේ අපි අලුතෙන්ම විද්‍යාලයේ ගත කරන ජීවිතය ගැන. අපි උපාධිය සම්පූර්ණ වුණාට පස්සේ අපි ජීවිතේ පටන් ගන්න විදිය. ඉතින් අපි මේ විදියට hina වෙවි කෑම කන අතරේ තමයි මේ නවාතැන බලාගන්න තෙමල මිනිස්සයා ආවේ. අපි දැකලා ලොකු හිනාවක් මූණේ ඇඳුනා. මහත්තයා කෑම ටික එහෙම කොහොමද? මගේ අතින්ම තමයි මං කෑම ටික සූදානම් කරේ. ඇත්තටම මම කියන්න දෙයක් නැහැ. කෑම ටික නම් ගොඩාක් රහයි. අපි හිතුවේ කවුරු හරි ගෑනු කෙනෙක් හදලා කියලා. නෑ මහත්තයෝ, මං තමයි ඔය ඔක්කොම සූදානම් කරේ. උදව්වට තව කොළු කැටව දෙන්නෙකුත් එනවා. ඉතින් මහත්තයෝ නවාතැන එහෙම කොහොමද? නවාතැන නම් හොඳයි මාමා. ඒක නෙවෙයි. මම මේ පොඩි දෙයක් අහන්න හිටියේ. මම මේ උලඟ නැතුවත් අර 12 කාමරේ පැත්තෙන් අමුතු සද්දයක් ඇහුණා. මොකක් හරි ගැලවිච්ච දොරක් අත්තීද? මං ඒ කතාව ඇහුවට පස්සේ මේ වයසක මිනිස්සයාගේ මූණේ හිනාව අතුරුදහන් වෙලා ගියා. එයා පැරෑරුම් පිටියට නලල රැලි කරගෙන මගේ මූණ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. එහෙමනම් මුකුත් නෑ මහත්තයෝ. හැබැයි හැන්දෑවට වැඩි එළිය පහලයට නොයනව නම් හොඳයි. විශේෂයෙන් ඔය සත්‍යපත් ඇහිච්ච ඒ කාමරේ පැත්තට. මොකද මහත්තයෝ ඒ හරියේ ටිකක් වහල එහෙමත් දිරලා තියෙන්නේ. මං අපේ මහත්තයට කිව්වෝක හදන්න කියලා. කෝක වුණත් මහත්තයලා වැඩි ඒ පැත්තට යන්න එපා. මේ තෙමල මිනිස්සයාගේ ඒ කතා බහත් එක්ක මට හිතුනේ යා මොනවා හෝ දෙයක් හංගනවා කියලා. ඒ වුණත් අපි ඒ ගැන වැඩිදුර හිතන්න ගියේ නෑ. ඒකේ විදියට අමතක කරලා දාලා රෑ කෑම ටික කාලා අපි කවුරුත් නිදාගන්න යන්න ලෑස්ති වුණා. ඒ බංගලාවේ අපිට වෙන් වෙලා තිබිච්ච කාමරවල මමයි රොමේෂුයි තමයි නතර වෙලා හිටියේ. අනිත් යාළුවෝ තවත් කාමර දෙකක නතර වෙලා හිටියා. මේ විදියට නිින්දට ගියපු මට රැක් දෙකට හරි ජාමේ එක පාරටම අමුතු සත්‍යයක් ඇහිලා හැරුණා. මං රොමේෂ්ට කූතන්නෙත් නැතුව මේ සත්‍යෙන්නේ කොයි පැත්තෙන්ද කියලා බලන්න හිමින් සීරුවේ දොර ඇරගෙන අපේ කාමරේ ඉස්සරහින් තියෙන කොලිඩෝවට ආවා. එතකොට තමයි මට ඇහුනේ කාමරාංක 12 පැත්තෙන් කියලා. මං කොලිඩෝ එකේ ලයිට් එක දාලා ඒ පැත්තට යන්න හදනවත් එක්කම තමයි රොමේෂ් නැගිටලා මගේ පිටිපස්සෙන් ඇවිත් මට කතා කරේ. ඒත් එක්කම අර සද්දෙත් නතර වෙලා ගියා. කිසිම ප්‍රශ්නයක් නැති නිසා අපි ආපහු කාමරේට ගිහිල්ලා නිදාගත්තා. හැබැයි ඒ වෙලාවේ රොමේෂ් මගෙන් ඇහුවා ඇයි ඔබ එළියට ගියේ කියලා. මං රොමේෂ්ටත් වෙච්ච සිද්ධිය එමින් සිරුවේ විස්තර කරා. ඉතින් අපි එදා හැන්දෑවේ නිදාගෙන පහුවෙනිදා පාන්දර හැරෙද්දී කලින් දවසේ හැන්දෑවේ වෙච්ච සිද්ධිය අපේ හිතවලින් ඈත් වෙලා තිබුණා. ඒත් මේ නවාතැන බලාගන්න තෙමල මිනිස්සයා දැක්ක ගමන් මගේ හිතට ආවේ මුඛාක් හරි දෙයක් මේ මිනිස්සයා හංගනවා කියලා. ඉතින් ඒ කුතුහලෙත් එක්කම උදේ පාන්දර තේ මේසෙදී මං මේක මේ තෙමල මිනිස්සයාගෙන් අහන්න තීරණය කරා. අංකල් පොඩ්ඩක් මෙහාට එන්නකෝ. අපිට වත් එක පොඩ්ඩක් කතා කරන්න ඕන. ඒ විදියට මම මේ වයසක මිනිස්සයට කතා කරාට පස්සේ
එයාගේ මූණ එක පාරටම වෙනස් වුණා. ඇයි මහත්තයෝ මොකක් හරි ප්‍රශ්නයක්ද? මං කලින් දවසේ හැන්දෑවේ මට ඇහිච්ච සත්ත්වපත්ත ගැන මං ලයිට් එක දාගෙන කාමරෙන් එළියට යන්න හදපු හැටි මේ දෙමළ මනුස්සයට විස්තර කරා. දැන් ඉතින් මහත්තයලා අද පිටත් වෙන එකේ මං මහත්තයලට හංගන්ට දෙයක් නැති නිසා ඇත්තට මේ කාමරේ වහලා දාලා තියෙන හේතුව කියන්න. ඒක මහ බය හිතෙන කතාවක් මහත්තයෝ. මේ නවාතැන් පොළ පටන් අරගෙන දැන් අවුරුදු 3ක් විතර වෙනවා. අවුරුද්දක් විතර ගත වෙලා යද්දී මහත්තයලා වගේම පවුලක් මේ නවාතැන් පොළේ නතර වෙන්න ආවා. ඒකේ හිටිය පිරිමි දරුවා හරියට මහත්තයලාගේ වයස විතර ඇති. එයා කිසිම හේතුවක් නැතුව දවසක් හැන්දෑවේ ඔය වහලා දාලා තියෙන 12 කාමරේ පෑන් එකේ එල්ලිලා මැරුණා. අපිට මේ නවාතැන්පල ටික කාලෙකට වහලා දාන්නත් සිද්ධ වුණා. ආයි අපි මාස 3කට විතර පස්සේ තමයි මේ නවාතැන්පල විවෘත කරේ. ඒත් මහත්තයෝ ඔය කාමරේට ආපු සමහර අමුතු බය වෙලා ගොඩාක් කෑ ගහගෙන එළියට තිව්වා. අපිට ඒ හින්දා බිස්නස් උත් නැතිවලා ගියා. පස්සේදී අපේ අයිතිකාර මහත්තයා තීරණය කරා ඔය කාමරේ වහලා දාන්න. ඉතා ඉඳන් අපි ඔය කාමරේ කාටවත් නවාතැන් දෙන්නේ නැහැ. මේ පැත්තට අපි කාටවත් යන්න දෙන්නේ නැහැ. මේ විදියට මේ දෙවල මිනිසයා එයාගේ කතාව ඉවර කරද්දී අපි හැමෝම හිටියේ ගොඩාක් නිශ්ශබ්දව ඒ කතාව අහගෙන. ඒ වෙලාවේ වටපිටාවෙන් පැතිරිලා ගියේ මහා අමුතු පාළු නිශ්ශබ්දතාවයක්. ඒත් මගේ හිත මාත් එක්ක තර්ක කරේ වෙනස්ම විදියකට. මගේ හිත නිතරම මට කිව්වේ ඔය වගේ හොල්මන් කතා අද්භූත සිදුවීම් හිතේ මවාගත්ත සිතුවිල්ලක් විතරයි කියලා. කොහොමුණත් මේ කතාව අහගෙන හිටපු සමීරගේ හිතට ආවේ වෙනස්ම විදිහේ හිතුවිල්ලක්. මොකද අපේ යාළුවෝ සෙට් එකේ කිසිම කෙනෙක් මේ හොල්මන් අවතාර කතා විශ්වාස කරේ නැහැ. අරවින්ද, උඹ මුකුත් හිතන්නේ නැත්තම් නියම වැඩක් තිනව කරන්න බා. ඇත්තටම මේව මේ බහුපූත කතා. ඔන්න චැලෙන්ජ් එක. අපි තව දවසක් මෙහි නතර වෙමු. උඹට පුළුවන් නම් එක රැයක් ඔය කාමරේ ඉඳලා පෙන්නපා. සමීර ඒ විදියට මට අභියෝග කරා. මොකද මං කැම්පස් එක ඇතුලේ ඔය වගේ අද්භූත කතා ගැන කතා කරද්දී හැම වෙලාවෙම කාටත් hina වෙච්ච එක තමයි කරේ. හේතුව මං කවදාවත් ඔව විශ්වාස කරේ නැහැ. ඉතින් මං කිසිම දෙයක් දුරදිග හිතන්නේ නැතුව සමීරගේ අභියෝගය බාරගත්තා. මහත්තයලා තරුණ අය. ඒත් මං මෙහි ඉඳලා අත්දැකීමෙන් කියන්නේ ඔය මහත්තයලා කොරන්ට හිතාගෙන ඉන්න වැඩේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. අයියෝ අංකල්, ඒ ගැන හිතන්න එපා. අපි අංකල්ට ඒ කාමරේට ඩබල් ගෙවන්නම්කෝ. අපිට අද රැට විතරක් මේ කාමරේ දෙන්නකෝ. එයාගේ කාමරේට වැඩි මුදලක් ගෙවනවා කිව්වට පස්සේ දෙමළ මිනිස්සයා අමාරුවෙන් වුණත් මේ වැඩේට කැමති වුණා. ඉතින් ඒ විදිහට අංක 12 කාමරේ අතුර ඒ දෙමළ මිනිස්සයා මගේ අතේ තිබ්බා. ඒක සාමාන්‍යයෙන් හදපු යකඩ යතුරක්. ඒ යතුර අතට ගත්තට පස්සේ මගේ අත නිකම්ම වෙවුලලා ගියා. ඕන සමීරයා, මං අද හැන්දෑවේ ඔක ඉඳලා පෙන්නනවා උඹට. හරි? මට මොකෙක් හරි එකෙක් පෙනුනොත් මං අනිවාර්යෙන් සෙල්ෆියක් ගහලා උඹලට එවනවා. ඒ විදිහට විහිළුවක් කරගෙන මං හීන් සීරු උදේටත් කෑම කාලා හැන්දෑවේ වෙත්තිය බාරගත් අභියෝගයට අංක 12 කාමරේ තියාවට ඇවිදගෙන ගියා. මං ඒ විදිහට ඇවිදගෙන ගියේ මං ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකේ පොතකුත් අතේ තියාගෙන. මොකද මට උනේ ටිකක් රෑ වෙනකම් පොතක් කියවන්න.
මේ තානායමේ අනිත් හැම කාමරයකටම අලුත් අංක තහඩු හයි කරලා තිබුණත් මේ කාමරේ විතරක් තිබුණේ පරණ අංක තහඩුවමයි. මං හීන් සීරුවේ අතුර කරකවලා කාමරේ දොර ඇරියා. හැබැයි මං දැනගෙන හිටියේ නෑ මං මේ අරින්නේ මගේ ජීවිතේ පිය කර්ම පරිච්ඡේදයක් කියලා. මං හීන් සීරුවේ අතුර දාලා දොර ඇරියට පස්සේ ඒක අවුරුදු ගානක් වහලා තිබිච්ච කාමරයක අමුතුම විදිහේ ගඳක් තමයි එළියට දැනුනේ. දූවිල්ලත් ගඳත් ඒ හැම දෙයක්ම අතරේ මම මුලින්ම සම්පූර්ණයෙන්ම කාමරේ පරීක්ෂා කළා. පැරණි යකඩ රාමුවක මේසෙකුත් පුටුවකුත් ඒ කාමරේ ඇතුලේ තියලා තිබ්බා. ඊට පස්සේ පිටියට කිට්ටු වෙන්නම තිබුණේ පුංචි පොත් කපට් එකක්. ඒ කාමරේ තිබිච්ච හැම භාණ්ඩයක්ම තූවලි වලින් පිරීලා තිබුණා. ඊට පස්සේ මගේ පැල්ම වැටුනේ කාමරේ ඉහළින් එල්ලෙන විදුලි පංකාවට. අර දෙමළ මිනිස්සයා කියපු විදියට මේ විදුලි පංකාවේ තමයි අර කියන අමුත්ත පිළිවල්ලාගෙන මැරිලා තිබුණේ. කොහොම වුණත් කාමර අංක 12 ගැන කියපු ඒ අමුතු විදිය අద్భుත කතා ඒ හැම එකක්ම එයාලගේ හුදු මිත්‍යා කතා කියලා මම විශ්වාස කළා. එදා මේ නවාතැන්පලේ කාමරේ ඉල්ලපු නිසා ඒ දෙමළ මිනිස්සයා අකමැත්තෙන් වුණත් 12 කාමරේ ඇඳන් සුද්ධ කළා. ඒකට අලුතින් රෙදි දාලා මට නිදා ගන්න කාමරේ සකස් කරලා තිබුණා. මං අරගෙන ආපු පොත අර යකඩ මේසෙ උඩින් තියාගෙන කාමරේ තිබිච්ච බල්බ් එක පත්තු කරගෙන ටික වෙලාවක් පොත කියවුවා. ওই වෙලාවේ තමයි මට වතුර තිබහක් ආවේ. මං පොත මේසෙ උඩ තියේදී වතුර එකක් පීලා ආපහු මේසෙ පැත්ත හැරෙනකොට අර පුයව කියව හිටපු පොත සම්පූර්ණයෙන්ම බාලා දාලා තිබුණා. ඒ වෙලාවේ මට හිතුනේ සමහර විට මමම පොත වහලා ගිහින් අමතක වෙන්නේ නැති කියලා. එහෙම හිතලා ආපහු වාඩි වෙලා පොත ටික අරගෙන ටිකටම මම මගේ අත්දෙන කටයුතු කරගෙන ගියා. එතකොට වෙලාව රැක් 10 මාර විතර පහුවෙලා. ඒත් මං ආපහු ටික වෙලාවකින් පස්සේ බැලුවාම මට පුදුම දෙයක් තමයි පොතෙන් දකින්න පුළුවන් වුණේ. පොතේ තවත් පිටුවක් ඉබේම පෙරලිලා තිබුණා. ඒ පරිච්ඡේදයේ නම වුණේ ආතතිය සහ අසාර්ථකත්වය. මං ඒ වචන දැක්කට පස්සේ මගේ හිත මගේ ශරීරය එකපාරටම වෙවුලලා ගියා. මට අර දෙමළ මිනිස්සයා කියපු කතාව මතක් වුණා. ඔය ඇතරේ තමයි කාමරේ පත්තු කරලා තිබිච්ච ටියුබ් ලයිට් එක පාරටම නිවි පත්තු වෙන්න පටන් ගත්තේ. මගේ කාමරේ ජනේලය ඇරලා තිබුණේ නැති නිසා එළියේ හුළඟ තිබුණත් ඒ විදිහට පොතේ පිටු පෙරළුනේ කොහොමද කියලා මට හිතා ගන්න බැරුව ගියා. ඒත් එක්කම කාමරේ තිබිච්ච ටියුබ් ලයිට් එක නිවි පත්තු වුණා. තවත් පොඩි වෙලාවක් යද්දී එක පාරටම ටියුබ් ලයිට් එක නිවිලා ගියා. මේ සිද්ධ වෙන අద్భుත දේවලුත් එක්ක ටිකෙන් ටික මගේ හිතේ ධෛර්යය නැති වෙලා ගියා. මං වේවුලන අතින් මේසෙ උඩ තිබිච්ච ෆෝන් එක අතට අරගෙන ෆෝන් එකේ තිබිච්ච පෑස් ලයිට් එක හිමින් සිරුවේ පත්තු කරා. ඒ විදියට මං ටෝච් එකේ එළිය හිමින් සිරුවේ ලයිට් එක දාන්න තියෙන ස්විච් එකට ඇලුවා. එතකොට තමයි මං දැක්කේ ස්විච් එක ළඟ තියෙන අලු පාට හතා. එක පාරට මේක අතුරු දාන්න උනා. ඒ දැකපු දේත් එක්ක මගේ කකුල් වෙවුලන්න පටන් ගත්තා. ඒත් එක්කම කාමරේට හයි කරලා තිබිච්ච ලයිට් එක පාරම පත්තු වුණා. මං එක පාරම බැලුවේ පිටිය දිහා. ඒත් කිසිම දෙයක් දකින්න මට පුළුවන් කමක් තිබුණේ නැහැ. හැබැයි මට එක දෙයක් තේරුණා. මම මේ කාමරේ ඉන්නේ තනියෙන් නෙවෙයි කියලා. ඒත් මට හිතුනේ සමහර විට ඒක මගේ හිතේ මැවිලා පිළිච්ච මොකක් හරි මායාවක් වෙන්නේ නැති කියලා.
ඒ විදිහට තවත් ටික වෙලාවක් ගත වෙලා ගියා. ඒ වෙනකොට මගේ හිතේ තිබිච්ච ධෛර්යය සම්පූර්ණයෙන්ම නැති වෙලා තිබුණා. ඒත් මේ වෙලාවේ මං කල්පනා කරේ ඇත්තටම අර ස්විච් බෝඩ් එක ළඟ තිබිච්ච අත ගැන. ඒක මගේ හිතේ ඇතිවෙච්ච දෙයක්ද? එහෙමත් නැත්නම් ඇත්තට මතක් එතන තිබුණාද? මේ හැම දෙයක් ගැනම කල්පනා කරගෙන මං තව ටික වෙලාවක් පුටු උඩ වාඩි වෙලා හිටියා. මං වීරය වගේ මේ දේවල් බාරගත්තත් දැන් නම් මට මේ කාමරය ඇතුලේ අමුතුම විදිහේ බයක් දැනෙන්න පටන් අරන් තිබුණා. තවත් ටික වෙලාවක් මේ විදිහට ගත වෙද්දී එකපාරට මට ඇහුනේ එළියෙන් කවුරු හරි මගින් ඉන්න කාමරේ ජනේලයේ හූරනවා වගේ සද්දයක්. මුලදී මං හිතුවේ හුළඟ හින්දා මොකක් හරි ගහක අත්තක් බිත්තිය තැවරෙනවා ඇති කියලා. ඒත් ඒ සද්දෙ ටිකින් ටිකටම ඇහෙන්න පටන් ගත්තා. මං ලයිට් එක දාලා පයින් ගිහින් ඇඳේ වාඩි වෙලා ටික වෙලාවක් මේ සද්දය අහගෙන හිටියා. තවත් විනාඩි කීපයක් ගත වෙලා යද්දී එකපාරටම කාමරේ තිබිච්ච ලයිට් එක ආපහු පාරක් ඕෆ් වෙලා ගියා. මං ෆෝන් එකේ ඔන් කළා ෆෝන් එකේ ටෝච් එක පත්තු කරගත්තා. ඒ වෙලාවේ මං දැක්කේ මං හිටපු කාමරේ අඳුරු මුල්ලක මිනිස්සෙක්ගේ හැඩයට සමාන අමුතු විදිහේ හෙවණැල්ලාවක් අඳුරු පිටියේ මුල්ලේ ඉඳගෙන මන් දිහා බලාගෙන ඉන්නවා. මං එකපාරටම ටෝච් එක ඒ පැත්තට ඇල්ලුවා. ඒත් ඝන පිටිය හැරෙන්න වෙන මොකක්වත් එතන තිබුණේ නැහැ. මේ හැම දෙයක්ම මගේ හිතේ ඇති වෙන මනස්කාත කියලා මං ලයිට් එකත් ඕෆ් කළා ටෝච් එකත් ඕෆ් කළා නිදා ගන්න හැදුවා. එතකොටම තමයි මට දැනුනේ කවුරු හරි සීතල අතකින් මගේ කකුලෙන් අල්ලලා ඇත්ත කියලා. මට තවත් මේ කාමරේ ඉන්න බැරුව ගියා. මං කෑ ගහගෙන දොර දිහාවට දුවගෙන ගිහින් දොරේ දාලා තියෙන අකුල අරින්න හැදුවත් කලබලේ නිසා මට ඒක හොයාගන්න බැරුව ගියා. ඒ අතරින් මගේ මුළු ඇඟම තාඩියෙන් තෙත් වෙලා තිබුණේ. තව ටිකකින් මට දැනුණා මගේ ළඟම කවුරු හරි හුස්ම ගන්නවා කියලා. මම ආයෙන් කෑ ගහගෙන අන්තිමේදී දොරේ අකුල ඇරගෙන එකපාරටම කොරිඩෝ එකට පැනනා. කොරිඩෝ එකට පැනලා අර දොර වහලා දැම්මා. මගේ සද්දය ඇහිලා මාත් එක්ක හිටපු යාළුවෝ ඔක්කොම එතෙන්ට දුවගෙන ආවා. එයාලා මාව යාළගේ කාමරේට ගෙනිහිල්ලා ඒ කාමරේ දොර වහගත්තා. ඊට පස්සේ එයාලා මට වතුර වීදුරුවක් දීලා සිත් උනේ මොකද්ද කියලා ඇහුවා. මට හැම දෙයක්ම කියන්න උවමනාව තිබුණත් මගේ කටින් කිසිම වචනයක් පිට වුණේ නැහැ. ඒ විදිහට ඒ රාත්‍රියේ මට නිින්ද ගියේ නැහැ. මං යාළුවගේ කාමරේ කෙළවරකට වෙලා එළි වෙනකන් බලාගෙන හිටියා. මගේ යාළුවොත් මට කරදර කරේ නැහැ. එයාලා මගෙන් කිසිම දෙයක් ඇහුවෙත් නැහැ. ඒත් මගේ පය වෙලා තියෙන මූණ දැක්කට පස්සේ එයාලත් මොනවා හෝ දෙයක් තේරුම් අරගෙන තිබුණා. පහුවෙනිද උදේ පාන්දරම මේ ආරංචි අහලා දෙමළ මිනිස්සයා මගේ කාමරේට ආවා. මං මහත්තයන්ට කීව නේද ඔය කාමරේ මහා අద్භූත එකක් කියලා. කොහේද කියන දේ ඇහුවේ පොඩ්ඩක් හිටින්ට මහත්තයෝ. එහෙම කියපු මේ දෙමළ මිනිස්සයා එයා තහන ආගමේ කෝවිලෙන් ගෙනාපු සින්දූර වගේ කරන් ඇවිත් මගේ නළලට වැරුවා. ඊට පස්සේ තමයි මගේ හිතේ තිබිච්ච කම්පණි හැම දෙයක්ම නැති වෙලා ගියේ. මේ සිදුවීමෙන් යම් තාක් දුරට මට හොඳ වුණාට පස්සේ මගේ යාළුවෝ මේ ගැන කිසිම දෙයක් කතා කරේ නැහැ. එයාලට තේරුණා මොකක් හරි අద్భుත දෙයක් එක් 12 කාමරේ තියෙනවා කියලා. පස්සේ පොරොන්දු වෙච්ච විදියටම දෙමළ මිනිස්සයාට ගානක් ගෙවලා අපි අපේ බඩු ටික අරගෙන ඉන්න සූදානම් වුණා. ওই වෙලාවේ තමයි මට මතක් වුණේ මං ඒ කාමරේට අරගෙන ගිහපු පොත කාමරේ ඇතුලේ තාමත් මං දාලාව නේද කියලා. ඒ දෙමළ මිනිස්සයාත් අපි කවුරුත් 12 කාමරේ ළඟට ගියා. මගේ යාළුවෝ
ඒ තෙමළ මිනිහයාත් ඇතුළට ගිහින් පොත අරගෙන ඉති මං කොලිඩෝ එක ළඟට වෙලා ඒ කාමරේ දිහා බලාගෙන හිටියේ ගොඩාක් බයි. පස්සේ අපි ඒ නවාතැන්පලෙන් පිට වෙලා අපේ ගමනත් කැන්සල් කරලා ආපහු ගෙවල් වලට ආවා. ඉතින් මට හිතෙන්නේ මේ ලෝකේ තියෙන සමහර දේවල් තර්කයෙන් පැහැදිලි කරන්න බෑ කියලා. වහලා දාලා තියෙන සමහර තොලවල් සදා කාලිකම විවෘත කරනවට වඩා හොඳයි ඒක වහලා දාලම තියෙන එක. ඒ මොකද සමහර වෙලාවට අපි ඇතුලින් බලාපොරොත්තු වෙන්නේ පියකරු අන්ධකාරයක් වෙන්න පුළුවන්.